අයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම මේ වැඩසටහනට අදත් වෙනදා වගේම අපි අදත් විශේෂ මාතෘකාවක් තමයි කතා කරන්න යන්නේ. ඒ තමයි සාක් සංවිධානය සහ ශ්‍රී ලංකාව කියන මාතෘකාව. ලෝකේ කලාපීය සංවර්ධනය සහ කලාපීය සහයෝගිතාවය දියුණු කර ගැනීමට ඒක ශක්තිමත් කර ගැනීමට විවිධ සංවිධාන ලෝකේ පුරා විවිධ මහද්වීපවල බිහි වෙලා තියෙනවා. ඒ වගේම දකුණු ආසියාතික කලාපීය සංවර්ධනය වැඩි දියුණු කර ගැනීම සහ ඒක එකට තියාගන්න ලොකු කැපවීමක් සහ ලොකු වැඩක් ලෝකයේ දේශපාලනය තුළ කරන ආයතනයක් විදිහට නැත්නම් සංවිධානයක් විදිහට විශේෂයෙන්ම සංවිධානයක් විදිහට අපිට ගන්න පුළුවන් සංවිධානය තමයි මේ සාක් සංවිධානය කියලා කියන්නේ. 80 දශකයේ මුල් භාගයේදී මේ කලාපීය සංවර්ධනය ගැන සහ කලාපීය සහයෝගිතාවය ගැන විශේෂ කතිකාවතක් මේ දකුණු ආසියාව තුළ එනවා. ඉතින් ඒත් එක්කම මේ 1980 බංග්ලාදේශයේ නායකයාව සිටි ෂියා උර් රහ්මාන් මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ සාක් සංවිධානයේ පිහිටවන්න ප්‍රධානම අඩිතාලම වැටෙන්නේ. ඉතින් සාකච්ඡාවට ගණනාවක අවසාන ප්‍රතිඵලයේ විදියට 1985 දෙසැම්බර් 8 වෙනිදා තමයි සාක් සංවිධානයේ නිල වශයෙන් පිහිට වෙන්නේ. ආරම්භක සමාජික සංඛ්‍යාව 7ක් වෙද්දී අවසානයේදී ඇෆ්ගනිස්තානයත් එකතු වෙලා මේක වර්තමානයේ විද්දී සංවිධානයක් ලෙස සමාජිකයන් 8 දෙනෙක්ගෙන් සමන්විත වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාව කියන්නේ සාක් සංවිධානයේ මුල්ම සමාජිකයෙක්. එහෙම නැත්නම් ආරම්භක සමාජිකයෙක්. 1980 මේ සාක් සංවිධානය පිහිටවීමට මුල් සාකච්ඡා ආරම්භ වෙද්දිම ශ්‍රී ලංකාව එකටම මුලින්ම කැමැත්ත දුන්න රටක් විදිහට අපිට අධ්‍යයනය කරගන්න පුළුවන් මේ සාක් සංවිධානය ගැන කතා කරද්දී. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකාව සාක් සංවිධානය තුළ විශේෂම ස්ථානයක් හිමි කරගන්න රටක් බවට පත් වෙලා තියෙනවා. මම කිව්වා මුල් වටවලදී ශ්‍රී ලංකාව තුලත් ওই සාකච්ඡා පැවැත්වූ බවට අපිට ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් ඒවකට අපේ රටේ නායකයා වෙලා හිටියේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1985 දෙසැම්බර් 7 සහ 8 දකුණු ආසියාතික නායකයන්ගේ සමුළුවට සහභාගී වෙමින් බංග්ලාදේශයේ ඩකා අගනුවරදී මේ දෙසැම්බර් 7-8 දින ඒගොල්ලන්ගේ තිබ්බේ සමුළුවට සහභාගී වෙලා අවසානයේදී දෙසැම්බර් 8 වෙනිදා එතුමාගේ අත්සන තබමින් සාක් සංවිධානයට ශ්‍රී ලංකාව නිල වශයෙන් ඇතුළත් කරගන්නවා. එතෙක් මෙතෙක් සාක් සංවිධානයේ පැවැත්වුණු සෑම සමුළුවකටම ශ්‍රී ලංකාව සහභාගී වෙමින් සාක් සංවිධානයේ කලාපීය සහයෝගිතාවය වර්ධනය කර ගැනීමේ සෑම ක්‍රියාකාරකමකටම ක්‍රියාකාරීව සම්බන්ධ වෙච්ච රටක් විදියට තමයි ශ්‍රී ලංකාව සාක් සංවිධානය තුළ කැපී පෙනෙන්නේ. මේ සාක් සමාජික රටවල් විසින් අත්සන් කරන ලද දකුණු ආසියාතික වර්ණාත්මක වෙළඳ ගිවිසුමට එහෙම නැත්නම් මේ සැපා ගිවිසුමට ලංකාව අත්සන් තබනවා. ඊට අමතරව මේ දකුණු ආසියාතික නිදහස් වෙළඳ ගිවිසුම කියන එකටත් නැත්නම් මේ සැපා ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් තබනවා. ඉතින් ශ්‍රී ලංකාව කියන්නේ හැම වෙලේම සාක් සංවිධානයත් එක්ක එකට ඉන්න ගමන් සාක් සංවිධානයේ යෝජනාවලට සහයෝගය ලබා දෙන ගමන් සාක් සංවිධානයේ අඩුපාඩු වෙද්දී ඒවා පෙන්눔 කරමින් ක්‍රියාකාරීව සහභාගී වෙමින් සාක් සංවිධානයේ මුල සිට අද වර්තමාන තත්ත්වය දක්වාම වර්තමාන මේ මොහොත දක්වාම සාක් සංවිධානය තුළ විශේෂම කාර්යභාරයක් ඉටු කරන ප්‍රධානතම රටක් රාජ්‍යයක් විදිහට තමයි ශ්‍රී ලංකාව හඳුන්වලා. ඉතින් අනාගතයේදීත් සාක් සංවිධානයත් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න අපේ රටට අවශ්‍ය සියලුම පහසුකම් ලැබේවි කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා අපි හැමෝම අවධානය දෙමු, සහයෝගය ලබා දෙමු. එහෙනම් ඔබට ජය වේවා. නැවත හමු වෙමු.